ඉතින් කොහොමද යාළුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Oppo F31 කියන ස්මාර්ට් ෆෝන් එක ගැන. මේ ස්මාර්ට් ෆෝන් එක mid range ස්මාර්ට් ෆෝන් එකක්. මේ ස්මාර්ට් ෆෝන් එක තාම අපිට ලංකාවේ මිලදී ගන්න බැහැ. මේ ෆෝන් එක ඉදිරි මාස කිහිපය තුළ ලංකාව ලොන්ච් කරනවා. ලොන්ච් කරාට පස්සේ රුපියල් 95000ක් රුපියල් ලක්ෂෙන් උඩ යන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එක. ඉතින් මේ ප්‍රයිස් එකට මේ ෆෝන් එකේ තියලා තියෙන ෆීචර්ස් ස්පෙસિෆිකේෂන් ප්‍රමාණවත්ද නැද්ද කියලා අද වීඩියෝ එකේ අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මේ වගේ රිවිව්ස් ටෙක් රිවිව්ස් ඒ වගේම අන්බොක්සින් බලා ගන්න පුළුවන් වීඩියෝ දෙකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු ඉන්ට්‍රෝ එකෙන් පස්සේ වීඩියෝ එකට. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිසයින් එක පැත්තට මුලින්ම අපි යමු. මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිසයින් එක පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඩිසයින් එක ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙන ඩිසයින් එකක් විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකේ thickness එක ගොඩක් වැඩි හොඳ බර ෆෝන් එකක් විදිහට මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ක්වොලිටි ෆෝන් එකක් කියලා බැලුවටම මේ ඩිසයින් එක පැත්ත කතා කරනකොට බලා ගන්න පුළුවන්. බැක් ඩිසයින් එකේ කැමරා සෙටප් එක අපිට අමුතුම හැඩතලයකින් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි Oppo ආයතනයේ නේම් එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඩිසයින් එක සම්බන්ධව කතා කළොත් මේ ප්‍රයිස් එකත් එක්ක ගැටලුවක් නැහැ. හොඳ ඩිසයින් එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සම්බන්ධව. මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ ටයිප් එක පැත්තට ගියොත් අපිට AMOLED ඩිස්ප්ලේ ටයිප් එකක් බලා ගන්න පුළුවන්. මේ ප්‍රයිස් එකේ AMOLED ඩිස්ප්ලේ ටයිප් එකක් දෙන්න ඕනේ. ඒක දීලා තියෙනවා. ඒ වගේම තමයි 1B කලර්ස් ඒ කියන්නේ හොඳ ක්වොලිටි ඩිස්ප්ලේ එකක් මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි 120 රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම නිට්ස් එකේ පැත්තට ගියොත් අපිට 1400කින් වගේ බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එක ඔයාලට ස්මූත් එකේ රන් කරගන්න පුළුවන්. ඒ වගේම තද හිරු එළියක් තියෙන තැනක වුණත් ගැටලුවක් නැතුව ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ සයිස් එක පැත්තට ගියොත් මේ ෆෝන් එක අඟල් 6.5 7කින් බලා ගන්න පුළුවන්. මම මුලින්ම කිව්වා මේ ෆෝන් එකේ thickness එක පොඩ්ඩක් වැඩි. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ සයිස් එක පොඩි කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ ෆෝන් එකේ රිසොලූෂන් එක පැත්තට ගියොත් අපිට 1080යි 2372ක පික්සල් අගයක් බලා ගන්න පුළුවන්. හොඳ පික්සල් අගයක් මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම ප්‍රොටෙක්ෂන් එක පැත්තට ගියොත් මේ ෆෝන් එකේ AGC TG Star D+ කියන ප්‍රොටෙක්ෂන් එක බලා ගන්න පුළුවන් වෙන හොඳ ප්‍රොටෙක්ෂන් එකක් මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මේ ප්‍රයිස් එකත් එක්ක බලනකොට හොඳ ඩිස්ප්ලේ එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේ ස්මාර්ට් ෆෝන් එකේ. ඊට පස්සේ අපි මේ ෆෝන් එකේ බොඩි එක පැත්තට ගියොත් මේ ෆෝන් එකේ අපිට බර ග්‍රෑම් 185කින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ අපිට thickness එක මිලිමීටර් 8කින් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය වැඩි thickness එකක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. ඒ වගේම මේ ෆෝන් එකේ අපිට එකවර SIM card දෙකක් use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. IP rating එක පැත්තට ගියොත් සුපිරිම IP rating එක මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. IP69 dust and water resistance පහසුකම, high water resistance පහසුකම ඉන්ක්ලූඩ් වෙනවා. මිනිත්තු 30ක් මීට 1.5ක් වතුර ඇතුලේ වුණත් තියලා තියන්න පුළුවන්. කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ ෆෝන් එකේ බොඩි එකේ විශේෂම දේ තමයි මේ IP rating එක. සුපිරිම IP rating එකක් මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. නෙට්වර්ක් පැත්තට ගියොත් අපිට මේ ෆෝන් එකේ 5G පහසුකම බලා ගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට අපි යමු මේ ෆෝන් එකේ ඇතුළාන්තය ගැන කතා කරන්න. මේ ෆෝන් එකේ ප්ලැට්ෆෝම් එක පැත්තට ගියොත් ඔපරේටින් සිස්ටම් එක Android 15 බලා ගන්න පුළුවන්. Color OS 15 වලින් තමයි රන් වෙන්නේ. චිප්සෙට් එක පැත්තට ගියොත් MediaTek Dimensity 6300 කියන 6 nanometer චිප්සෙට් එක බලා ගන්න පුළුවන්. මිඩ්රේන්ජ් ෆෝන් එකක චිප්සෙට් එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. හොඳ චිප්සෙට් එකක්, හොඳ පවර්ෆුල් ගේම් එකක් වුණත් මේ ෆෝන් එකේ ලැග් එකක් නැතුව යූස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
CPU එක පැත්තට ගොත් ඔක්ටා කෝ පොසෙස එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. GPU එක මේලි G57MC2 කියන GPU එක ඉන්ක්ලූඩ් වෙනවා. ප්ලට්ෆෝර්ම් එක ගැන කතා කරද්දි මේ ෆෝන් එක කරන්න කම්පලේන් එකක් නැහැ. ඔයාලට ඕනම ඇප් එකක් ඕනම ගේම් එකක් ප්ලේ කරන්න යූස් කරන්න පුළුවන්. මෙමරි එක පැත්තට ගියොත් අපිට මේ ෆෝන් එක ඉන්ටර්නල් 8GB RAM එකෙන් පමණයි මේ ෆෝන් එක ලෝන්ච් වෙන්නේ. 128GB 256GB ස්ටෝරේජ් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ කාඩ් ස්ලොට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්ටෝරේජ් එක අප් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන. මේ ෆෝන් එකේ අපිට ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. මෙයින් කැමරා එකේ 15 මෙගාපික්සල් එකකින් මෙගාපික්සල් 50ක කැමරා එකක් බලා ගන්න පුළුවන්. 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකකුත් බලා ගන්න පුළුවන්. ඔයාලට ෆීචර් පැත්තට ගියොත් LED flash, HDR panorama වගේ ෆීචර්ස් යූස් කරන්න පුළුවන්. 1080p 30fps 60fps ඒ වගේම 128fps දක්වා quality එකකින් වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. හොඳ quality එකක් මේ ෆෝන් එකේ කැමරා setup එකේ බලා ගන්න පුළුවන්. 4K වීඩියෝස් නම් ගන්න බැහැ, නමුත් හොඳ quality එකක් බලා ගන්න පුළුවන්. selfie කැමරා එක පැත්තට ගියොත් මෙගාපික්සල් 16ක කැමරා එකක් බලා ගන්න පුළුවන්. 1080p 30fps quality එකෙන් වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. කැමරා setup එක overall ගත්තොත් මේ price එකත් එක්ක අනෙක් performance බලද්දී ගැටලුවක් නැහැ. normal average මට්ටමේ කැමරා setup එකක් include වෙනවා. ඊට පස්සේ මේ ෆෝන් එකේ sound පැත්තට ගියොත් loud speaker setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. stereo speaker setup එකක් හොඳ quality එකට මේ ෆෝන් එකේ sound අපිට experience කරන්න පුළුවන්. ඒ වගේම 3.5mm jack slot එකක් include වෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඊළඟට මේ ෆෝන් එකේ battery capacity එක පැත්තට යමු. මිලිඇම්පියර් 7000ක battery capacity එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. සුපිරිම battery capacity එකක් මේ ෆෝන් එකේ include වෙනවා. ඉතින් ඔයාලට දවස් 3ක් 4ක් use කරන්න පුළුවන් හොඳ battery capacity එකක් බලා ගන්න පුළුවන්. charging පැත්තට ගියත් විශේෂ benefit එකක්. charging 18 watt fast charging ඉක්මනින්ම ෆෝන් එක charge කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 33 watt PPS charging බලා ගන්න පුළුවන්. PPS charging කියන්නේ සරලවම කිව්වොත් අපේ ෆෝන් එකේ power එක ගොඩක් වැඩි. ෆෝන් එක charge කරනකොට රත් වෙන එක අඩු කරන්න, ඒ වගේම බැටරි එකේ ආයු කාලය ආරක්ෂා කරන්නත් මේ PPS charging කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි PD charging පහසුකම include වෙනවා. ලැප්ටොප් වලින් charge කරනකොට වගේ 13.5 watt fast charging පහසුකමක් තමයි ඒකත්. ඉතින් charging පැත්තට ගියොත් reverse charging පහසුකමක් ඊට අමතරව තියෙනවා. හොඳ charging system එකක් මේ ෆෝන් එකේ include වෙනවා. සුපිරිම battery capacity එකක් මේ ෆෝන් එකේ include වෙනවා. ඊට පස්සේ මේ ෆෝන් එකේ අපිට අමතර පහසුකම් පැත්තට ගියොත් Wi-Fi, Bluetooth, GPS, NFC පහසුකම් මේ ෆෝන් එකේ බලා ගන්න බැහැ. රේඩියෝ පහසුකමත් බලා ගන්න බැහැ. USB type C කේබල් එකක් තමයි මේ ෆෝන් එකට එන්නේ. ෆීචර්ස් පැත්තට ගියොත් අපිට sensor පැත්ත තියෙනවා. fingerprint ඒ කියන්නේ under display fingerprint පහසුකම include වෙනවා. ඉතින් ෆෝන් එකේ සියලුම විස්තර කතා කරලා ඉවරයි. මේ ෆෝන් එක අපිට මිලදී ගන්නකොට ලස්සන කලර්ස් තුනකින් මිලදී ගන්න පුළුවන්. midnight blue ඒ වගේම bloom red වගේම cloud green කියන කලර්ස් තුනෙන් මිලදී ගන්න පුළුවන් මේ launch වුණාට පස්සේ. මේ ෆෝන් එක ගැන overall සම්පූර්ණ review එක ගන්නකොට මේ price එක රුපියල් ලක්ෂයක වගේ price එකකට විශේෂයෙන් දැක points ටිකක් තමයි මේ ෆෝන් එකේ IP rating එක, ඒ වගේම තමයි battery capacity, battery charging. ඔන්න ඔය ටික තමයි විශේෂයෙන්ම දැක්ක points ටික. negative points දැක්කේ නැහැ කියලා කියන්න පුළුවන්. හැම පැත්තෙම හොඳයි මේ Oppo F31 කියන ෆෝන් එක. Oppo කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ නමුත් වැඩි ජනප්‍රිය නැති බ්‍රෑන්ඩ් එකක් අනෙක් බ්‍රෑන්ඩ්ස් නිසා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පහළ තියෙන subscribe button එක click කරන්න. Facebook එකකින් වීඩියෝ එක දකින්නවා නම් follow කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. තවත් මේ ගොඩට වැදගත් වෙන වීඩියෝස් බලා ගන්න පුළුවන්.
එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා.